මේ මම ගොඩක් දැකලා තියෙනවා මේ සයිඩ් කණ්ණාඩිය මෙහෙම ඇල කරලා තියෙනවා. අර වැඩිපුර පේන්නද? නෑ යා. ඒක මේ ට්‍රැෆික් එකේ ඉන්නකොට ඔව්. කාරයක් ආවා. මේ අයිනින් යනකොට ඒක වෙදුනා. මේක අදන්න මේක ඇතුළ බෝලයක් තියෙනවා. බෝල කැඩිලා. ඒක බෝල කැඩිලා. ඒක අර වෙල්ඩින් ෂොප් එකට ගිහිලා වෙල්ඩින් දෙනකොට මේ ඔක්කොම පිච්චෙනවා. පිච්චෙනවා. ඒකට පේන්ට් ගාලා මේක අදන්න 10000ක් යනවා. රුපියල් 10000ක් යනවා. මේ සයිඩ් මිරර් එක හදන්න. වීදුරු අර රත් එකට මේ වීදුරු එක වීදුරුවත් රත් වෙනව නේද? වීදුරු උපකරණ කියලා මේක ඔක්කොම ගලවලා මේක කපලා ආයි වෙල්ඩින් කරලා එන්න ගන්නවා. මේක ඔක්කොම ගලවලා කපලා වෙල්ඩින් කරලා තමයි හදන්න ඕන. නෑ ගොඩක් මම දැකලා තියෙනවා මේ විදිහට සයිඩ් කණ්ණාඩි තියාගෙන යන කට්ටිය. ගොඩක් ඉතින් ගැලවිලා වැටුණාන් පස්සේ ඔහම තියෙනවද නේද? ඔව් මේ නිකන් තමයි තියෙන්නේ. ඔව් නේද? මේ සයිඩ් කණ්ණාඩිය මෙහෙම තියෙන හේතුව මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ. හරිද? මේ මහත්තයාගේ ත්‍රී වීල් එකේ බයික් රයිඩර් කෙනෙක් මේ සයිඩ් කණ්ණාඩිය අප්පගෙන ගිහිල්ලා. ඊට පස්සේ එයාට රුපියල් 500ක් දීලා. අලාපේ විදිහට මෙයාට රුපියල් 500ක් අරගෙන. ඉතින් මෙයා ඊට පස්සේ හොයලා බලද්දි මේක හදන්න මේ ඇතුලේ බෝල එහෙම ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට මේ ටික ඔක්කොම ගලවලා මේ තට්ටුවක් ගලවලා වීදුරුවක් ගලවලා තමයි මේක වෙල්ඩින් කරන්න ඕනේ. එතකොට ඒ ටික කරන්න ඕන කියලා ඉතින් මෙයාට එච්චර දැනුමක් තිබ්බේ නෑ. ඒකින්ද කොහමද රුපියල් 500කින් ෂේප් වෙලා තියෙනවා. පස්සේ හොයලා බලද්දි ඔය ටික ගලවලා ඔක්කොම කරලා හදන්න රුපියල් 10000 විතර යනවලු. ඉතින් එතකොට මෙයාට ලාභේ රුපියල් 9500. අප්පගෙන ගියපු කෙනාට රුපියල් 9500ක් ලාභයි. ඒ නිසා අප්පගෙන යනවා නම් පොඩ්ඩක් ඒව ගැන සැලකිලිමත් වෙන්න නැත්නම් මේ වගේ ඩ්‍රයිවර් මහත්තයෝ පව්. ඔය බයික් එක ගාවින්දාම බයි නම. මගේ සර්ච් කරන්නකෝ හැෂ් බ්ලොක් කියලා JS VLOG බ්ලොක්. මේක නේ? බන්නේ. හයි හයි බෑගත්. ඉන්න බොගේ ස්තෝතියි. පරිස්සමෙන් අම්මා නැත්නම් එකන් ආවට. හරි තෙන්ක් යු.